අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාව ටෙක් විත් අර්ස YouTube channel එකට. ඉතින් මම අද ඔයාට කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ අමතර මොබයිල් data කැපෙන එක නවත්ත ගන්න ක්‍රම තුනක් ගැන. ඉතින් උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වොත් ඔයා කඩේට ගිහින් data card එකක් දානවා. ඒ data card එක දාලා ඔයා පැය භාගයක් විතර data on එකේ තිබ්බහම ඔයාට අත්දැකීම් ඇති ඔයාගේ data card එකෙන් භාගයක්ම විතර කැපිලා ගිහින් තියෙනවා. නැත්නම් සම්පූර්ණම card එක හරි කැපිලා ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේක නැති කරගන්න ක්‍රම තුනක් ගැන තමයි මම අද ඔයාලට කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක තප්පරයක්වත් skip නොකර බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ Play Store එකට. ඒකට ගිහිල්ලා ඔයාට පේන්න තියෙනවා මෙන්න මේ මෙතන logo icon එක. මොයින් මම පෙන්නන්නේ මේ logo icon එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට පේන්න තියෙනවා යටට ගියයන් පස්සේ setting කියලා එකක් තියෙනවා. ඊට පස්සේ setting වලට ගියාට පස්සේ network preference කියලා එකක් ඔයාට පේන්න තියෙනවා. මෙන්න මංග පෙන්නන්න මෙන්න මෙතන ඔහම තියෙනවා. රයිට් අන්න ඒකට ගියයන් පස්සේ මෙන්න මේ වගේ තුනක් ඔයාට පේන්න තියෙනවා. ඒකෙන් ඔයා පළවෙනි එකට ගියාම ඒකේ තියෙන්නේ app download preferences කියලා. ඒකේ තියෙන්නේ over a network කියලා. මේක දාන්න ඔයා ask me every time කියන එකට දාලා okay එකක් දෙන්න. ඊට පස්සේ එතනම තියෙන දෙවෙනි option එකට ගියොත් auto updates කියලා තියෙනවා. මේකෙදි මෙතන ඔයාගේ සියටලා ඇත්තෙන් ගොඩක් වෙලාවට ඔය උඩ තුනෙන් එක ඔයා මේකට කරන්න ඕන මේ යටම තියෙන එකට ටික දාන එක. don't auto updates කියන එක තමයි ඔයා සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක ගිහින් බැලුවොත් auto play videos කියන එක තමයි තියෙන්නේ. ඔයා මේකෙත් don't auto play videos කියන එක ටික් කරලා ඕකේ කරන්න ඕන. ඊට පස්සේ මේකෙන් බැක් වෙන්න සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ඔයා ඊළඟ setting එක හදාගන්න ඔයාගේ ෆෝන් එකේ settings වලට යනවා. මම මගේ ෆෝන් එකේ settings වලට යන්න. ගියාට පස්සේ වාට මෙන්න මේ වගේ ටිකක් පේන්න තියෙනවා. මගේ උඩින්ම තමයි තියෙන්නේ network and internet කියලා. සමහර විට ඔයාගේ වෙන විදියක් තියෙන්න පුළුවන්. නැත්තම් මෙතන උඩ search bar එකේ search කරලා හරි බලන්න. network and internet කියන එකට මම දැන් යනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේන්න තියෙනවා data saver කියලා. අන්න ඒකට ගියන් පස්සේ මෙන්න මෙතන තියෙනවා පොඩි switch එකක් දාන්නවා වගේ. අන්න ඒක switch එක enable කරගත්තාම ෆෝන් එකට යන අමතර data ටික ඔක්කොම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔයා බැටරි පහිනකොට power saving on කරන්නේ අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. data saver කියන්නේ අන්න ඒ වගේ වැඩක්. මේකේ power saving වලින් බැටරි ඉතුරු වෙනවා, data saving වලින් data එක ඉතුරු වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් බැක් වෙලා මම නැවත යනවා Play Store එකට. ඒකට ගිහිල්ලා පොඩි app එකක් download කරගන්න ඕන. ඒකේ නම NetGuard කියලා search එකක් දෙන්න. ඊට පස්සේ වාට මෙන්න මෙතන තියෙනවා app එක ඇවිල්ලා පොඩි app එකක් මේක පේන්න තියෙනවනේ. ඔය තියෙන ඔන්නෝක තමයි app එක. මේකේ ලියන 10ක් download කරපු app එකක් MB 1.8ක් වගේ. ඒක install කරගන්න. right දැන් මෙතන වාට පේනවා install වුණා. දැන් මම මෙතනින්ම මේක open කරගන්නවා. open වුණාට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඒගොල්ලන්ගේ පොඩි මේක දීලා තියෙනවා. ඒක IXP දෙන්න. IXP දීලා වට මෙන්න මෙතන පේන්න තියෙනවා බලන්න. නිකන් අර ආයතර මේ switch එකක් දානවා. අන්න ඒක ඔයා මේ එක සැරයක් ඒක උඩ බලලා enable කරන ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔය permission ටිකක් ඉල්ලන්න ඒවට ඕකේ දීගෙන යන්න තියෙන්නේ. පස්සේ මෙන්න මේ වගේ එකට එනවා. මේක ඉච්චර වැඩක් නෑ. මේක ඔයා කට් කරලා දාන්න. එක් වෙන don't ask me again දෙන්න. මේ cancel කරන්න. හරි right. ඊට පස්සේ ඔයාලට දැන් මේ පේන්නේ දැන් මගේ ෆෝන් එකේ මේ වෙලාවේ mobile data wifi on කරාම කැපෙන ඒ කියන්නේ data වැය වෙන apps ටික දැන් මට මේ වැඩක් නෑනේ මේවා.
සමහර දැන් මෙතන දෙන සමහරය මට වැඩක් නැහැ. මම මෙතනින් Facebook දැන් මට Facebook එක වැඩක් නැහැ කියලා. වැඩක් නැත්තම් මම මෙන්න මේව ඔබලා ඒක අයින් කරලා දානවා. මෙන්න මේ කණු වගේ තියෙනව නේද? මෙන්න මේ ඔන්නෝම නිකන් අර සිග්නල් බාර් වගේ තියෙන මොබයිල් data සහ මෙන්න මෙතන මේ නිකන් Wi-Fi මාක් කරන්නේ Wi-Fi. එහෙම යාට දැන් කොක්ම හරි මෙතන වැඩක් නැති ඇප් තියෙනවනේ. ඒ ඇප් තියෙන ඒවා ඔය මෙතන ඔබලා මේ අයින් කරලා දාන්න. ඉතින් එච්චරයි මට ඔයාලට කියන්න තියෙන්නේ. මං හිතනවා ඔයාට තේරෙන්නේ නැති කියලා මම කියලා දීපුවා. ප්‍රශ්නයක් මොනවම හරි තියෙනවා නම් වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කියන්න. ඉතින් ආ වීඩියෝ කොහොමද ලයික් එකක් දාන්න. අපේ වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න. ඔය YouTube channel එක subscribe කරලා ඊට පස්සේ එන bell icon එක all කියන එක උඩ ඔය එක සැරයක් ඉබ්බුවාම ඔයාට මගේ වීඩියෝ ඔයා ගාවට මේ එනං ගින් එන්න සුබ දවසක්.